බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා කර්මය දායාද කොට ඉපදී කියලා. සත්වයා කර්මය මගේ කොටගෙන ඉපදී කියලා. ඒ නිසා මාත්‍යයෝ නිරේතුරුවම පින්වත් ජනතාව අපේ රටේ වේවා ලෝකය තුළ වේවා මේ වෙලාවේ බලවත් වූ මානසික නොසන්සුන් භාවයන් තුළ පසු වෙනවනම් ඒ සෑම කාරණයකටම එක හේතුව බවට පත්වෙන්නේ අපිම පටිච්ච සමුප්පන්නව කරගත්තා වූ අකුසල් විපාකයන්ගේ ඵලය කියලයි බුදුදහමට අදාළව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව අපිට මතක් කරන්න. යම් ජනතාවකගේ යම් සමාජයක නොසන්සුන්තාවයන් සකස් වෙනවනම් මානසික පීඩනයන් මානසික හිංසනයන් සකස් වෙනවනම් ඉන් අදහස් වෙන්නේ ඒ සමාජය තුළ සම්මා සමාධිය දුර්වලයි කියන කාරණය. සම්මා සමාධිය දුර්වලයි කියන්නේ පංචනීවරණ සහිත සමාජයක් පංචනීවරණ සහිත ජනතාවක් ජීවත් වෙනවායි කියන කාරණය. පංචනීවරණ සහිතයි කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන්ගෙන් ගහන තත්ත්වයක් අපේ ජීවිත තුළ ඇති වුණොත් අපේ මානසික සංහිඳීම අපේ චිත්ත විසුද්ධිය සිතේ තියෙන්නා වූ සංවරභාවය අපෙන් ගිලිහිලා යනවා. එනිසා ඒව සුන්දර හේතුඵල තුළින් අසුන්දර සමාජයක් නිර්මාණය වෙලා තිබ්බත් ඒ අසුන්දර සමාජය තුළින් අපි දකින්නේ සුන්දර ධර්මයක් කියන කාරණය මතක් කරන්න ඕන. ඒ සුන්දර ධර්මය තමයි සම්මා සමාධිය දුර්වල වුණානම් අනිවාර්යෙන් ඊට හේතු හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම්මා සතියේ දුර්වල භාවය. සම්මා සතිය දුර්වල වුණානම් ඊට හේතු හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම්මා වායාමගේ දුර්වල භාවය. ඒ විදි ආරෂ්ඨාංගික මාර්ගයේ ඉහළට අපි ගමන් ගනිද්දී අපිට බොහොම පැහැදිලිව පේනවා සමාජය තුළ ලෝකය තුළ ජනතාවගේ මානසික සංසිඳීම දුර්වල වෙලා තියෙනවනම් මානසික අසහනකාරී භාවයන්ට පත් වෙලා තියෙනවනම් මේ සෑම දේකටම හේතු වෙලා තියෙන්නේ සම්මාදිට්ඨිය දුර්වල භාවය කියන කාරණය. තොර සම්මාදිට්ඨිය දුර්වල වෙන්නත් හේතුවක් තියෙනවා. ඒ සම්මාදිට්ඨිය දුර්වල වෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීමේ දුර්වල භාවයන් නිසා. ඒ නිසා මේ මොහොතේ සමාජය තුළ කොයිසා අපි අකමැති තත්ත්වයන් නිර්මාණය වෙලා තිබ්බත් ඒ සෑම අකමැති තත්ත්වයකටම මූලික හේතුව බවට පත්වෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත් ඒ සද්ධර්මය නුවණින් මෙනෙහි කරලා උතුම් සම්මාදිට්ඨියාර්ථයන් ජීවිතයට එකතු කර ගැනීමට තියෙන අදක්ෂභාවය කියන කාරණයයි මේ උදෑසන පින්වතුන්ලාට සිහිපත් කරන්න ඕනේ. මේ මොහොතේ සමාජය තුළ පවතින මේ මානසික නොසන්සුන් භාවයන් යම් පමණකට හෝ අඩු කරගන්න නම් මුලින්ම අපි හිතන්න ඕනේ අපි දකින්න ඕනේ මේ සෑම දෙයක්ම කර්මය කර්මඵල විශ්වාසයට යොමු කරලා දකින්න අපි සූදානම් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨියාර්ථයන්ට අපිට දේශනා කරනවා යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා. ආර්යෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගයම සම්මාදිට්ඨියටයි මේ ධර්මය අපිට දේශනා කරන්නේ. යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙන කාරණය. එනිසා අපි දකින්නේ සමාජය තුළ අයහපත් ධර්මතාවයන් නම් අපි අකමැති ධර්මතාවයන් නම් එකෙන් අපි බොහොම පැහැදිලිව තේරුම් ගන්න ඕනේ අපි අයහපත් දේවල් කරලා තියෙනවා වැඩි කියන කාරණය. පසුගිය ජීවිත කාලය පුරාවට අපි අතින් අයහපත් දේවල් සිද්ධ වුණා වැඩි කියලා. එතකොට ඒ අයහපත් දේවල් මොනවද? බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨියට අදාළව දේශනා කරන තෙරුවන් කෙරෙහි සද්ධාව අපි දුර්වල කරගෙන තියෙනවා. කර්මය කර්මඵල විශ්වාසයට අදාළව ජීවත්වීම අපි දුර්වල කරගෙන තියෙනවා. මැරිලා ඉට සමුප්පන්න උපතක් තියෙනවා කියන්නා වූයේ සතිය සිහිය අපි දුර්වල කරගෙන තියෙනවා. අපි හිතන්නේ දෙයනේ මැරෙන මොහොතේම අපි පටිච්ච සමුප්පන්නව නැවත උපදිනවා කියලා. මරණාසන්න මොහොතේ අපි ඉන්ද්‍රිය අසංවරභාවයට පත්වෙලා මැරුණොත් ද්වේෂය වෛරය ක්‍රෝධය දරාගෙන මැරුණොත් ඇතිවෙන්නා වූ විපාකයන් දකින්නේ නෑ. ඒ නිසා අපිට පේනවා සමාජය තුළ බලවත් ආකාරයෙන් ලෝභ ද්වේෂ මෝහයන් ඇතිකරගෙන ජීවත් වෙනවා. මහපාරට ගියත් පෙට්‍රෝල් පෝලින් දිහා බැලුවත් ඩීසල් පෝලින් දිහා බැලුවත් ගෑස් පෝලින් දිහා බැලුවත් සමාජය තුළ තියෙන්නා වූ මේ ආර්ථික අහේනිය දිහා බැලුවත් මේ සෑම තැනකදිම ජනතාව ආවේගශීලීව බලවත් ආකාරයෙන් අකුසල් කරන දිසාවකටයි ගමන් ගන්න. මොකද කර්මය කර්මඵල විශ්වාසය පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසයන් අසීය නිසාම අමතක වෙලා ගිහිල්ලා තියෙන.
ඒ අසීහිය සකස් කරලා දෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයේ දුර්වලභාවය, සද්ධර්මශ්‍රවණයේ දුර්වලභාවය සහ ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලභාවය නිසාමයි. ඒ නිසාම අපි නිරතුරුවම දානේ සීලේ ආනිසංසයන් පිළිබඳ අපි විශ්වාසය හඳුනන්නේ නැහැ. අපේ වර්ණය සැපේ බලය දුර්වල වෙලා තියෙන්නේ අපේ දානේ දුර්වලභාවයන් නිසායි කියන කාරණය හඳුනන්නේ නැහැ. අද සමාජය මේසා යම් යම් අත්‍යවශ්‍ය භාණ්ඩවල අඩුවක් නිසා පීඩාවට පත්වෙන්නේ සමාජයේ ජනතාවගේ වර්ණය සැපය බලය දුර්වලයි කියන කාරණයයි අපි මේවා තුළින් දකින්න. ජනතාවගේ වර්ණය සැපය බලය දුර්වලනං ජනතාව නිරතුරුවම පීඩනයට දුකට අසහනයට මුදල් හීනභාවයන්ට පත්වෙනවනං ඊට ප්‍රධානම හේතුව තියන්නේ අපේ ජීවිතවලින් දානේ අර්ථය දුර්වලවීම කියන කාරණෙමයි. ඒවගේම අපේ ජනප්‍රියභාවය හීන වෙනවනක්. රටක් හැටියට ලෝකය තුළ ජනප්‍රියභාවී හීන වෙනවන. අපි නිරේතුරුවම රටේ පාලක පින්වතුල්ලා ජනතාව තුළ තියෙන ජනප්‍රියභාවයන්ගෙන් දුර්වල වෙලා යනවන. නිරේතුරුවම අපි දකින්න ඕනේ ඊට හේතුව තමයි සීලේ දුර්වලභාවයන් කියන කාරණය. එසා මේවා සුන්දර ධර්මයන් මේ සුන්දර ධර්මයන් අසුන්දර සමාජයක් නිර්මාණය කරලා තිබ්බත් අසුන්දර මනුෂ්‍යයෙන් නිර්මාණය කරලා තිබ්බත් මේ අසුන්දර සමාජය තුළින් අසුන්දරද මේ මනුස්්‍යයෙන් තුළින් අපි දකින්න ඕනේ සුන්දර ධර්මයක්මයි. දානේ සීලේ ආනිසංස පිළිබඳ සම්මාධිත්‍යයෙන් අපිට කියල දෙන ඒ සුන්දර විශ්වාසයන්ගේ දුර්වල භාවය අපිට මනාව මේ සමාජය තුළින් ප්‍රකොට වෙනවා. එක පැත්තකින් ජනතාවට ආයුෂවර්ණය සැපේ බලය හිඟ වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ජනතාවගේ ජනප්‍රියභාවය දවසින් දවස පිරිහිලා යනවා. භවභෝග සම්පත් විනාස වෙලා යනවා. අභියෝගයන්ට මූුණදීමේ ශක්තිය දුර්වල වෙලා යනවා. හැම කෙනෙක්ම ප්‍රශ්නාර්ථයක් තුළයි ජීවත් වෙන සුන්දර සම්මාධිට්්‍යාර්ථයන්. ලෝතුරා බුදුරජාණන් වහන්සේ අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සුන්දර රූපකායක් ලබල සක්විති රජකමේ උරුමය ලබලා ඒ සුන්දර කිඹුල්වත් නුවරිපදිලා බුදුරජාණන් වහන්සේ ඒසා සුන්දර ජීවිතයක් ගත කරලා උතුම් පැවිදිභාවයසා උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන සුන්දර සම්මාධිත්‍යයි චතුරාර් සත්‍ය ධර්මයන්ට අදාළව අපිට මුලින්ම දේශනා කරන්න. ඒ චතුරාර් සත්‍ය ධර්මයේ බුදුරජාණන් වහන්සේ මීට වසර 2600කට පෙරාතුව මේ අද පවතින්නා වූ තත්ත්වයන් සුන්දරව විග්‍රහ කරලා දීලා තියෙනවා. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් සමාජය තුළ සිද්ධ වෙන කිසිම දෙයක් දිහැ දැකලා අධර්මයක් නං අපිට පේන්නේ නෑ. අපි අධර්මයේ හැසිරීම නිසාම විපාකයට පත්වෙන ධර්මයක් මයි අපි දකින්නේ. ඒ නිසාම අපිට නිරේතුරුවම ජනතාවගේ සිහිය සතිය දුර්වල වෙලා තියෙනවා. ඕපපාතික සත්ව උපතක් තියෙනවා. ඒ වගේම දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙලා අපිට ඉප දෙන්න පුළුවන් ප්‍රේතෙක් නිරිසතෙක් වෙලත් අපිට ඉප දෙන්න පුළුවන්. නමුත් මනුස්ස සමාජය බලවත් ආකාරයෙන් ඉන්ද්‍රිය අසංවරභාවයන්ට පත්වනොත් මානසික අසහනයන්ට පත්වනොත් සීලේ දුර්වල භාවයන්ට ආවේක සීලී භාවයන්ට පත්වනොත් අපේ පටිච්ච සමුප්පන්න උපත ප්‍රේත ලෝකයට නිරයට අසුරලෝකයට යකෙක් යක්ෂණයක් වෙලා අපිට ඉප දෙන්න පුළුවන්. කේන්ති ගිහිල්ල ඉන්න වෙලාවක අරගල කරන වෙලාවක උද්ඝෝෂණ කරන වෙලාවක මරාගෙන මැරෙනවාමතාවයන් හිතේ දරාගෙන ඉන්න වෙලාවක අපි මොනයම්මෝ අනතුරකින් මිය පරලවගියොත් ඒ ජීවිතය පටිච්ච සමුපන්නව යකෙක් යක්ෂණයක් වෙලා උපදින්න පුළුවන්. තොට සමාජය හදන්න ගිල්ල සමාජය නිවැරදි කරන්න ගිහිල්ලා සමාජය හැදුනෙත් නෑ ජනතාව නිවැරදිවුනෙත් නෑ අවසානයේ අපිට සිද්ධ වුණා යකෙක් යක්ෂණයක් වෙලා ඉපදෙන්. දැම් පහුගේ කාලේ අපි දැක්කන සමාජය තුළ අප්‍රමාණ මිච්චා වාචාවන් කතාවෙනවනේ සමාරු කපුටුකාක්ගේ කියා කිව්ව අපිට මතකයි. අපි එවැනි දේවල් කියලා අපිට මරණාසන්න මොහොතේ ඔය කපුටුකාක් කියන වචනය සිහිපත් වනොත් ඊළඟ ජීවිතේ පටිච්ච සමුපන්නව කපුටෙක් වෙලා අපිට ඉපදෙන්න පුළුවන්. ඒසා භයානක ධර්මතාවයන් සංස්කාරයන්ට අදාළව පටිච්ච සමුපන්නව සිද්ධ වෙන්න පුළුවන්. අනුන්ගේ සොරකම් නිසා අනුන්ට වචන පට බැඳලා අවසානයේ මරණාසන්න මොහොතේවා අපිට සිහිපත් වෙලා අපි ගිහිල්ලා පක්ෂී ලෝකයේ කපුටෙක් වෙලා ඉපදිලා ඊට පස්සේ අපි ජරාවකමින් ජීවත් වෙන. ජීවත්ත සිටින අය ජරාව හැටියට කෑවෙ මුදල් වංචා කළේ මුදල් නමුත් ඒවා නිවැරදි කරන්න අපි කපුටුකා කියන්න ගිහිල්ලා අවසානය අපිට කන්න සිද්ධ වෙන්නේ සැබෑම
ජරාවයි පක්ෂිලෝක ඉපදිලා. එනිසා එවැනි බරපතල වූ අනතුරක් පටිච්ච සමුප්පන්නව මේ සංස්කාර ලෝකය තුළ සිද්ධ වෙනවා. එනිසා නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ මෙවැනි ව්‍යාසනයන් ඉදිරියේ සම්මාධිට්්‍ය අර්ථයන් තරන් සුන්දර ධර්මයක් සුන්දර විසඳුමක් තවත් තියෙන්න විදිහක් නැහැ. ඒ නිසා ආගම්බේදයකින් තොරව බෞද්ධ ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් කියන බේදයන්ගෙන් තොරව මේ සම්මාධිට්්‍ය ආර්ථයන් ජීවිතයට අපි එකතු කරගත්තොත් දැන් ක්‍රිස්තියානි ජනතාවට තෙරුවන් කරේ සද්ධා වැති කරගන්න කියන්න අපිට බැහැ. නමුත් තෙරුවන් කරේ සද්ධාව කියන කාරණය පැත්තකින් කියලා අන්‍ය ආගම්වල ජනතාවටත් පුළුවන්කම තියෙනවා කර්මය කර්මඵල විශ්වාසයට අදාළව හිතන්න යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා කියලා අයහපතින් මිදිලා යහපත තුළ ශක්තිමත් වෙන්න.